ඔන්න ඉතින් එකූමත් එක කාලෙක හරීම ලස්සන දුප්පත් ගමක සුගතුයි කුසුමයි ජීවත් වුණා. සුගත්ට හරක් දෙන්නෙක් හිටියා. ඒ වගේම සුගත් ගමේ ගොඩාක් තැන්වල වැඩ කළා. ඉතින් සුගත්ට හරි හමන් රස්සාවක් නැති නිසා ගමේ ගොඩාක් මිනිස්සු එක්ක වැඩ කරන්න වුණා. අතට පොඩි ගානක් ආවත් සුගත්ට මහන්සිය නොබලා හැමදාම වැඩ කරන්න වුණා. සුගත් කුඹුරුවල වැඩ වගේම ගමේ එළවලු කොටුවලත් වැඩ කළා. මහත්තයා ආවද? මොකද උනේ අද? මුදලාලි උදෙත් ආවා ණය සල්ලි ගැන අහන්න. හවස අතටත් එයි මහීතේ. ඔයාට අද වැඩක් හම්බ වුණාද කරන්න? මාත්නේ කල්පනා කළේ සිරියාවති අක්කගේ හේනේ වැඩට යන්න. අපිට ජීවත් වෙන්න අමාරුයිනේ මෙහෙම. අනික කන්න බොන්නත් අපි කොච්චර අමාරුවෙන්ද සල්ලි වියදම් කරන්නේ. කොච්චර අමාරුවෙන් සල්ලි හෙව්වත් කමන්නේ. ඒත් ගෙයක් ගානේ හේනක් ගානේ ඔයාව වැඩට යවන්න මං කැමති නෑ. බලමුකෝ අපිට මොකක් හරි හොද දෙයක් වෙයි. උදේ කෑවෙත් නැති හන්දා බඩගිනී හාමිනේ. ඉන්න මං බත් ටිකක් බෙදලා ගන්නම්. වැව්මාලු කූරියේ කිව්වා රෑටත් එක්කම. ගෙදර කොයිතරම් අගහිඟකම් තිබුණත් සුගත් කැමති උනේ නෑ තමන්ගේ බිරිඳව වැඩට යවන්න. ඔහු කුසුමට හරිම ආදරේ. හැමදාම වගේ සුගත් ගමේ ගොවින්ගේ කුඹුරුවල අත්උදව් දෙන්න ගියා. ඒ වගේම හවස් යාමේ එළවලු හේන්වල වැඩ කරන්නත් උනා. වතුර ටිකක් බීලා කතා කරන්නකො සුගත්. අද නම් හොද්දටම මහන්සි පාටයි. මොක්තු උනේ මහත්තයා? මුදලාලිගේ සල්ලි ගෙවන්න වෙයි නේද සුගත්? හේනේ වැඩ ටික කොහොමද මහත්තයා? ඒක තමයි මාත් කල්පනා කළේ. මුදලාලි හේනටත් ආවා. ණය සල්ලි අද ඕනි කිව්වා. හේනෙවුන් ඔක්කොම බලාගෙනත් හිටියා. පඩිසල්ලි වලින් ණය ගෙව්වොත් කන බොන බඩු ගේන්න වෙන්නේ ඈනි කුසුමෝ. ඔයා ගාවවත් කීයක්වත් නැද්ද? මන් ලබන සුමානේ දෙන්නම්. සල්ලි වගයක් තිබ්බ අල්මාරියේ. ඒකින් ගෙවලා දාන්න. ඔය මිනිස්සයා පොලියත් ඉල්ලයි. සේරම ගෙවලා දාන්න. එතකොට ණයෙන් නිදහස්නි මහත්තයා. මං ගිහින් එන්නම් හාමිනේ. මේ සල්ලි ප්‍රශ්න හන්දා ගෙයක් දොරක් හරියකට හදාගෙන ජීවත් වෙන්නවත් විදියක් නෑනේ. හරි. අපි ඒව බලාගමු. ඔයා ගිහින් එන්නකෝ. මන් දවල්ට කෑමත් අරන් එන්නම්. ගෙදර ඉන්න ඕනි නෑ. ගොවිපොලටම එන්නම් මං. සුගත් මොකෝ ඇද්දිලා ගිහින්. උඹලගෙන අවාසනාවන්තකම බොල. කවදා කොයි කාලේ බැලුවත් අතේ සතේ නෑනි. හවයියේ මේ ටිකේ සල්ලි ටික කඩුපාඩුයි. උප්පලගේ අතේ කොයි වෙලේ බැලුවත් කීයක්වත් හොයාගන්න නෑනි. මේ ගමේ ඉන්න දුප්පත්ම පවුල උබලා. අතපය හොලවලා වැඩක් පලක් කරපංකෝ. මං ගිහින් එන්නම් අයියේ. හරක් දෙන්නට කන්න දාන්නත් එපෑ. කාලය හිමින් ගෙවී ගියා. සුගත්ගේ පවුලේ දුප්පත්කම එන්නම වැඩි වුණා. දවසක් සුගත්ට හිටපු ගවයෝ දෙන්න ගොවිපලේ පේන්න හිටියේ නෑ. සුගත් සහ හාමිනේ ඔන්න ඉතින් හැම තැනම හෙව්වා. ගමට මායිම්ව තියෙන කැලේටත් ගියා. අපිට හිටියෙත් ඔච්චරයි, තියෙන්නෙත් ඔච්චරයි. කොහේ ගියාද මුන් දෙන්න? ඊයේ ඔයා ගැට ගහලා නෙවෙයිද ආවේ? මට හොද්දට මතකයි ඊයේ මං හාමුදුරුව හම්බ වෙලා හරක් දෙන්නව ගැට ගහලා ආවේ. කවුරු හරි ලිහුවද දන්නේ. මේ ගමෙවුන් අපි ඔළුව උස්සන් ඉන්නවට කැමති නෑනි. මේ ඉන්නේ අනේ කවුරු හරි ගෙනත් දාලා මුන් දෙන්නව. නැත්තං කොහොමද මේ මහා කැලේට එන්නේ? මේ ගමේ මිනිස්සු ඇයි මෙච්චර කෙනහිලිකම් කරන්නේ දෙයනේ? අපි කාටවත් කරදරයක් කරනවද? ඉතින් මහා කැලේ තිබුණ ලොකු රත්තරන් නිදානයක් සුගත්ට සහ කුසුමට හම්බුණා.
ඒකත් එක්කම තිබුණ දුප්පත්කම ටික ටික මැගෑරුණා. ඒ වගේම ගොවිපොළ දියුණු කරගෙන සතුටින් ජීවත් වුණා. ගමේ හැමෝම පුදුම වුණා වගේම සුගත් මහන්සි වෙලා තමන්ගේම හීනක වැඩ කළා දියුණු වුණා.